උතුරුමැද පළාත් සභාව වෙන්දේසියක් වෙනුවට ටෙන්ඩරයක් ඇඳවලා තිනවා වාහන 12ක් විකුණලා තිබෙනවා රුපියල් මිලියන 28යි කෝටි 2 කෝටි 80 ලක්ෂයි මේ වාහන BMW වාහන 2014 වාහනයක් තිබිලා තියෙනවා ඒක සාමාන්‍යයෙන් කෝටි 3.5යි 3.5ක් විතර වටින වාහනයක් විකුණලා තියෙන ලක්ෂ 50කට ඊළඟට ප්‍රාඩෝ 3ක් තිබිලා තිබෙනවා වාහන 12ක් මිලියන 28කට ගන්න පුළුවන් කියලා කියන්නේ ඇත්තට මේක දන්සැලකටත් එහා ගිය තත්ත්වයක් රටේ තක්සේරු වටිනාකම තෙවුනේ ලක්ෂ 198යි. අපේ ටෙන්ඩර් අපි ප්‍රදානය කිරීමට තීරණය කළා තියෙන්නේ ලක්ෂ 218කට. ලක්ෂ 912යි ඒ සියලු වාහනවල තක්සේරු වටිනාකම හැටියට අපිට වාර්තා වෙලා තියෙනවා. නමුත් අපි ලක්ෂ 1236ක් අපි එකෙන් ආදායම ලබනවා ඒ ටෙන්ඩර් පටිපාටි අනුව නිෂ්කාශනය කරලා. මේක පදනම් විරහිත අභූත අසත්‍ය චෝදනාවක් නිසා ඒ සම්බන්ධයෙන් අපි නීතිමය පියවර ගැනීමට දැනටමත් අපි පියවර ගනිමින් සිටිනවා. डिस्के अम्मुट डिस्काडे මීට දින කීපයකට කලින් මා විසින් පවත්වපු පුවත්පත් සාකච්ඡාවකදී විශේෂයෙන් උතුරුමැද පළාත් සභාව විසින් වෙන්දේසි කරන ලද නැත්නම් ටෙන්ඩර් කරන ලද වාහන සම්බන්ධව එහි ගණන් හිලව් පිළිබඳව යම් වැරදි අදහසක් මාධ්‍ය වෙත අපි ඉදිරිපත් කරලා තිබුණා. එය ඉතිහාසයේ මගේ අතින් නොවුණු සිද්ධියක්. ඒ නිසා තමයි අවංකව මේ සම්බන්ධව අපේ කනගාටුව ප්‍රකාශ කරන්න අපි අදහස් කරගත්තේ. ඒ වැරදි තොරතුරු සමාජගත වීම නැවත වැළැක්වීම සඳහා මේ අවස්ථාවේ මම මේ මාධ්‍ය සියලු දෙනාගෙන් මිලනවා. කරුණාකරලා මගේ මේ තොරතුරු ඉදිරිපත් කරලා තිබුණා නම් ඔබගේ මාධ්‍ය ආයතනයේ ඒ සම්බන්ධව නිවැරදි කිරීම මේ සමග අපි ඉදිරිපත් කරමු. දාශිරි ජයසේකර මැතිතුමා ගැන අමුතුවෙන් මම කියන්න ඕනේ නැහැ. ඇඬෙනව නේද?